ආයි අරුණේ කොහෙද කොහමද වචනත් පැටලෙද අද පොඩ්ඩ එළියට කාලෙකින් වීඩියෝ එකක් ගෙන්නත් බැරි වුණා මම ඊට කලින් වීඩියෝ එකක් ගෙනාවා මේ වීඩියෝ එකේ තිබ්බේ මේ ලොකු හොටෙල් එක හවස් වරිය මං ගෙනාවේ දේවරුවේ නෙමෙයි මේ මම ඔයාලට දැන් වීඩියෝ හොටෙල් එකේ ෆුල් ලස්සන වීඩියෝ එකක් දෙන්න මේ බලන්න කොහොම ලස්සන කියලා දැක්කද කොහොමද ලස්සන කියලා ඒක මාර ලොකුයි ඒක තමයි කටාර වල නුසෙල් වල තියෙන යුනික් එක ලස්සනයි මාර ඒක අනික නිකන් සර්කල් එකක් වගේ මම මීට කලින් වීඩියෝ එකක් ගෙනාවා මගේ YouTube එකේ පොඩි ප්‍රශ්නයක් කියලා මට මගේ සමහරක් වීඩියෝ මට ඩිලීට් කරන්න ඕන බලමු මම ආයෙත් ඒ වීඩියෝ එකේ විදිහටම අරන් එන්නම් ඉස්සරහට තව ලස්සන දේවල් ටික දැක්ක මම ඔයාලට දැන් ක්ලිනිකව දාන්න. අද වීඩියෝ ලොග් එකක් කරන්න හිතුන්නේ නැහැ මේ. නිකන් පාරේ යන ගමන් දැකලා දාන්න කියලා හිතුණා. ඇත්තට මේ හරි ලස්සනයි මොකටද දවල්ට. මම ඇවිල්ලා තියෙනවා ඊට කලින් මේ පැත්තට. මේ ඒ වීඩියෝ කරේ නැත්නම් සමහරකට මූඩ් නැහැ. තියෙන්න බෑ මූඩ් එකක් වීඩියෝ එකක් කරන්න කියලා. අනික මේ දවස්වල පොඩ්ඩක් සීතලයි මේ. ඒ නිසා පොඩ්ඩක් ඇවිදින්න පුළුවන් එළියේ. මේ මාර ලස්සනයි. එහෙනම් තව දේවල් ටිකක් දැක්කම මම ඔයාලට ඒක පෙන්වන්න අනිවාර්යයි. එහෙනම් ඔම්ම මාත් එක්ක ඉන්න. අපි ඉස්සරහට යමු එහෙනම්. බලමු මොනවද තියෙන්නේ කියලා විශේෂ දේවල් ටික. එදා රැගෙන ආවේ. අද දේවල් දැක්කොත් දවල්ට මම දැන් පෙන්වනවා ඉස්සරහට. යමු එහෙනම් ඉස්සරහට ඔම් බලමු මොනවද තියෙන්නේ කියලා. ගිහිල්ලා ලස්සන දේවල් ටිකක් තියද? දැකුනේ නැති කටියට එක්ස්පීරියන්ස් කරගන්න දේවල් ටිකක් තියද? ඇවිල්ලා බලන්න මාර ලස්සනයි මේ ඒරියා එක. ගොඩක් අය හවස වෙනවා ගොඩ එක්සර්සයිස් කරලා මයින්ඩ් එක රිලැක්ස් කරන්න යොගින් කරලා පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. ඇත්තටම මාර ලස්සනයි. ඇවිල්ලා බලන්න. මම හොටෙල් එකේ ළඟම ඉන්නේ. ඉන්නම ළඟ හොටෙල් එකේ ළඟින්ම වීඩියෝ එකක් කරන් පෙන්නන්න මාර ලස්සනයි වේදන. ඉන්නකෝ. ඔයාලා දැක්ලා තියෙද රටින් ඉගස් මාර ලස්සනයි මේ ටික වෙන්නන්න ඉගස් නම් දාම පොඩි ගස් ටික දැන් නාටු ගහලා තියෙන්නේ මම පෙන්නන්නම් ඔයාලට ගස් ටික කොහමද කියලා